රෙජිස්ටර් වෙලා තියෙන ඕනෑම දීවර බෝට්ටුවක් පූර්ණ හානියට පත් වෙලා තියෙන මුදියන්න බැරි නම් අපි මේ හැම බෝට්ටුවකටම රුපියල් ලක්ෂ 4ක දීමනාවක් දෙන්න යෝජනා කරනවා. ආපදාවට ලක් වුණු පාසල් සිසුන්ට ලක්ෂ 16ක් නම් ආසන වශයෙන් ලක්ෂ 3මාරක්වත් මම හිතන්නේ පාසල් සිසුන් ඇති ලක්ෂ 3මාරක් ආසන පාසල් සිසුන් ඇති. ඔවුන්ට ඊළඟ වසර ආරම්භ කරන්න ඕන. බෑග් එක පොත්පත් ඔක්කොම දිය වෙලා තියෙන්නේ. ඒ නිසා හැම පාසල් දරුවෙකුටම ආපදාවට ලක් වුණු හැම පාසල් දරුවෙකුටම රුපියල් 15000ක දීමනාවක් දෙනවා. භාණ්ඩාගාරයෙන් ඊට අමතරව රුපියල් 10000ක දීමනාවක් දෙනවා ජනාධිපති අරමුදලින්. මේ දෙකම එකතු කරපුවාම රුපියල් 25000ක දීමනාවක් ආපදාවට පත් වුණු ළමයෙකුට නැවත පාසුකම් සහිත පාසල් යාම සඳහා ලබා දෙනවා. ඊට අමතරව දැනටමත් අපි පාසල් ළමුන්ට අක්ෂරසම ලබා ගන්න ළමයි 200ට වඩා අඩු පාසල් වලට අපි රුපියල් 6000ක දීමනාවක් ලබා දෙනවා. ඒ දීමනාවට කිසිදු බලපෑමක් නැහැ. ඒ 6000 ඒ විදිහටම දෙනවා. ඒ දෙන්න සමහරකට ගත්තාම රුපියල් 31000ක් විතර ලැබෙයි. අපි දෙන්න ඕන අපේ දරුවන්ට මේවා. ඒක තමයි අපි ආර්ථිකයක් හදලා මුදල් සංචිතයක් එකතු කරගෙන තියෙන්නේ. ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා හානිපූර්ණේ ව්‍යාපාර ගොඩනැගිලි හානි වෙලා තියෙනවා. හැබැයි එක ප්‍රමාණයෙන් තියෙන්නේ ඒ වගේ යම් තක්සේරුවක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකකයකට උපරිම ලක්ෂ 50 දක්වා හානිපූර්ණ දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. ලක්ෂ 50 දක්වා ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න, ගොඩනැගිල්ල නැවත ආරම්භ කරන්න. හැබැයි ඒ ගොඩනැගිල්ල හානියට ලක් වෙලා තියෙන ප්‍රමාණය අනුව ලක්ෂ 50ක් දෙනවා. එවැනි ගොඩනැගිල්ලක් නැවත ආරම්භ කරන්න. ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට ලබා දෙන අපේ දීමනාව. නාය ගිහිලා තියෙනවා ගෙදරනේ. ගම් වතුරට ගේත් ගලාගෙන ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ කොච්චරද? සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ ලක්ෂ 12යි. එහෙම නැත්නම් 16යි. අපි මේ සැරේට පමණ පසුව આવොත් ආයෙ බලමු. හැබැයි මේ සැරේදී අපි නිවසක් අහිමි වුණු අයට නිවස ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 50ක් ලබා දෙනවා. ඉඩමක් නැත්නම් දැන් ලක්ෂ 50ක් දීලා නායක කියපු කෙනාට ඉඩමනේ. ඉඩම නැත්නම් මොකද කරන්නේ? එහෙම නැත්නම් අවදානම ලක් වෙලා තියෙනවා නැවත අවදානම් කලාපෙට එනවා. යන්න දෙන්නේ නැහැ. ඒ වුණොත් මේ ලක්ෂ 50 ගන්න කෙනාට රජයෙන් ඉඩමක් දෙනවා ගයක් හදාගන්න. රජයෙන් ඉඩමක් දෙන්න ඉඩම් නැත්නම් ලක්ෂ 50 දක්වා දීමනාවක් දෙනවා. ගේ හදන්න දීපු ලක්ෂ 50ට අමතරව ඉඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා. ඔවුන් සුරක්ෂිතව යලි පදිංචි කිරීම අපේ රජයේ වගකීම ලෙස සැලකෙන නිසා. ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ පිළිසකර කර ගැනීම සඳහා ගෙවුම් ලබන දීමනාව. ආපදාවට ලක් වෙලා තියෙනවා මුළු බණින්ම නිවාස විනාශ වෙලා නැහැ. ඒක ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්. ඔව් ඉඩමයි ගේ දෙකම ගියා නම් රුපියල් කෝටියක් හම්බ වෙනවා. එක්ක ලක්ෂ 50යි ඉඩම මිලදී ගන්න ලක්ෂ 50යි එක්ක ලක්ෂ 50යි ආණ්ඩුවෙන් ඉඩමයි. එයි මේ ජනතාවගේ ජීවිත අපි සුරක්ෂිත කරන්න ඕන. අපි හැමදෙනාම එකතු වෙලා මේ ජනතාව බලා ගන්න ඕනකම තිබෙනවා. ආපදාවට පත් වෙලා තියෙන නිවාසයකට උපරිම ලක්ෂ 25 දක්වා ඒ ගෙවල් යලි ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා මුදල් දෙන උපරිම ලක්ෂ 25. අපි හිතනවා ඒක ලක්ෂ 10 15 20 25 කියලා කාණ්ඩ හතරකට කඩන්න. තහඩුවක් ගියත් ලක්ෂ 10යි. ඇයි තහඩුවක් කියන්නේ ඊටමත් එතනේ නිවසක් නෑ උන්ට. අපි දන්නවා මේ පළාත්වල තියෙන ප්‍රශ්නේ. ඒගොල්ලන්ට අපි මොකද කරන්නේ? නැවත මේ නිවස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා දායකත්වයක් අපි දෙන්න ඕන. ඊළඟ අපි ආපදාවට ලක් වෙලා මිය ගිය අයට මේක මුදලින් තීන්දුව කරන්න බෑ. නමුත් අපි ලක්ෂ 10ක දීමනාවක් ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ලක්ෂ 10ක් මිය ගිය අයගේ ඥාතීන් වෙනුවෙන්